ડિપ્રેશન හැදුනම සනීප කරගන්නව නෙවෙයි, හැදෙන්න කලින් බේරෙන්නේ කොහොමද? අපි හැමෝම වගේ ડિප්‍රෙෂන් නැත්තම් විෂාදය ගැන කතා කරනවා. හැබැයි ගොඩක් වෙලාවට අපි කතා කරන්නේ ඒක හැදුනට පස්සේ කොහොමද ප්‍රතිකාර ගන්නේ, කොහොමද ඒකින් ගොඩ එන්නේ කියලා විතරයිනේ. ඒත් හිතන්න, ගම් වතුරක් ආවට පස්සේ ගේ සුද්ධ කරනවට වඩා ගම් වතුර එන්න කලින් වැලි කොට්ට දාලා ගේ බේරගන්න එක ලේසි නේද? අන්න ඒ වගේ තමයි මානසික සෞඛ්‍යත්. ડિප්‍රෙෂන් කියන අඳුර වලට වැටෙන්න කලින් අපේ මනස ආරක්ෂා කරගන්න මෙන්ටල් ඉමුනිටි එකක්, මානසික ප්‍රතිශක්තිය එකක් හදාගන්න අපිට පුළුවන්. අද කතා කරමු දේ කොහොමද කරන්න කියලා. ඕනවට වඩා හිතන ලොකුම හේතු දෙකක්. අපේ මනස ගොඩක් වෙලාවට විඩාවටපත් වෙන්නේ, පීඩණයට ලක් වෙන්නේ අපි ඕවර් තින්කින් කරන නිසා. ඒ කියන්නේ ඕනවට වඩා දේවල් ගැන හිතන නිසා. මේකෙදි ප්‍රධාන තැන් දෙකක් තියෙනවා අපි නිතරම හිර වෙන. එක, අතීතය ගැන හිතන එක. overthinking the past. අනේ මම එදා එහෙම නොකර හිටියනම්, මට ඒ දේ උනේ නැත්තම් අද මම කොච්චර හොඳ තැනකද? එයි මටම මෙහෙම උනේ. මේ විදිහට අපි ගෙවිලා ගිය දේවල් ගැන, වෙච්ච වැරදීම් ගැන, අපිට අහිමි වුණ දේවල් ගැන ආයෙ හිතනවා. ඒක හරියට පරණ තුවාලයක් ආයෙ පාරනවා වගේ. සරල විසඳුම. be simple. අතීතේ වෙලා ඉවරයි. ඒක වෙනස් කරන්න බෑ. අතීතෙන් වෙන්න ඕන එකම දේ පාඩමක් ඉගෙන ගන්න එක විතරයි. ඒ පාඩම ඉගෙන ගත්තා නම් ඒක එතනින් අතාරින්න. ඕකේ, ඒක වුණා. මම පාඩම ඉගෙන ගත්තා. දැන් මම ඉන්නේ අද දවසේ කියලා හිතන්න. අතීතේ බර කර තියාගෙන වර්තමානයේ දුවන්න බෑ. දෙක, අනාගතය ගැන ඕනවට වඩා හිතන එක. overthinking the future. හෙට එක්සෑම් එක ෆේල් වුණොත් මොකද වෙන්නේ? මට කවදාවත් ජොබ් එකක් හම්බ වෙන එකක් නෑ වගේ. මම තනියම ඉඳීද? අනිල් ලෙඩක් හැදුනොත්? මේක තමයි ඇන්සයිටි කියන්නේ. තාම වෙලා නැති, සමහර විට කවදාවත් වෙන්නත් නැති දේවල් ගැන හිතින් බය වෙන එක. සරල විසඳුම. be simple. අනාගතය ගැන ප්ලෑන් කරන එක හොඳයි. ඒත් අනාගතය ගැන වොරි වෙන එක නරකයි. ඔයාට පාලනය කරන්න පුළුවන් දේ විතරක් කරන්න. ඒ තමයි අද දවස. අද දවසේ ඔයා හරියට මහන්සි වෙනොත්, අද දවසේ ඔයා සතුටින් ඉන්න උත්සාහ කළොත්, අනාගත ඉබේම හැදෙයි. හෙට ගැන බය වෙවි අද දවසේ සතුට නැති කරගන්න එපා. සරලවම කිව්වොත් වර්තමානයේ ජීවත් වෙන්න. live in the present. ડિප්‍රෙෂන් වලින් බේරෙන්න තව මෙන්ටල් ට්‍රික්ස් ටිකක්. අර දේවල් දෙක සරල කරගන්නවා වගේම අපේ මනස ශක්තිමත් කරගන්න පුළුවන් තව සරල එදිනෙදා දේවල් තියෙනවා. එක, මිනිස්සු එක්ක කනෙක්ට් වෙන්න. නිකම්ම නෙමෙයි, ඇත්තටම. තනිකම කියන්නේ ડિප්‍රෙෂන් වලට අතවනන දෙයක්. අපි දැන් ගොඩක් වෙලාවට සෝෂල් මීඩියා වල කනෙක්ටඩ් උනාට ඇත්තටම කනෙක්ටඩ් නෑ. කරන්න ඕන දේ යාළුවෙක්ට නිකම් මැසේජ් එකක් දානවට වඩා කෝල් එකක් කරන් කතා කරන්න. පුළුවන් නම් සතියකට සැරයක්වත් පවුලෙක් එක්ක නැත්තම් හොඳම යාළුවෙක් එක්ක එකට ඉඳන් තේ එකක් බොන්න. ඔයාගේ හිතේ තියෙන දෙයක් ඔයා විශ්වාස කරන කෙනෙක් එක්ක කතා කරලා බෙදා ගන්න. හිතේ හිර කරගෙන ඉන්න එපා. දෙක, ඇඟ ටිකක් හොල්ලන්න. ජිම් යන්නම ඕනේ නැහැ. මනසයි ඇඟයි කියන්නේ දෙකක් නෙවෙයි, එකක්. ඇඟ දුර්වල වෙනකොට මනසත් දුර්වල වෙනවා. කරන්න ඕන දේ දවසට අඩුම විනාඩි 30ක්වත් ඇවිදින්න. නැත්තම් කැමති සින්දුවක් දාගෙන නටන්න. පොඩ්ඩක් දාඩදානකම් ව්‍යායාම කරනකොට අපේ මොලෙන් එන්ඩෝර්ෆින් කියන සතුටු හෝමෝන නිපද වෙනවා. ඒක ස්වභාවික ඇන්ටි ડિප්‍රෙසන්ට් එකක් වගේ. ඒ වගේම හොඳට නිදාගන්න. පුරුවන්තරම් වතුර බොන්න. 3, ඔයාටම කියලා පුංචි දෙයක්. වැඩ, ගෙදර වැඩ, විභාග මේ ඔක්කොම මැද්ද ඔයා නැති වෙලා යනවද? ඔයා කැමති ඔයාට සතුටක් ගේන පුංචි දෙයක් දවස ගානේ කරන්න ඕන දේ. ඒක පොතක් කියවන එක වෙන්න පුරුවන්. ලස්සන සින්දුවක් අහන එක වෙන්න පුරුවන්. චිත්‍රයක් අඳින, ගහක් හිටවන, කෑමක් උදන, නැත්තම් නිකන් තේ එකක් හදාගෙන එළිය බලාගෙන ඉන්න විනාඩි 5ක් වෙන්න පුරුවන්. මේකට කියන්නේ මී ටයිම් කියලා. මේක ඔයාගේ මනස රීචාර්ජ් කරනවා. 4, පුංචි දේවල් අගය කරන්න. gratitude. අපිට නැති දේවල් ගැන හිතා ඉන්නකොට අපිට තියෙන දේවල් පේන්න නැතු යනවා. කරන්න ඕන දේ හැමදාම රැයට නිදාගන්න කලින් අද දවසේ මට සතුටු වෙන්න පුරුවන් පුංචි දේවල් 3ක් ලියා ගන්න. උදාහරණයක්, අම්මා හදපු තේක රසට තිබ්බා. යාළුවෙක් කතා කරා. ලස්සන මලක් දැක්කා. මේකෙන් වෙන්නේ
ජීවිතේ තියෙන පොසිටිව් දේවල් දකින්න අපේ මොලේ පුරුදු වෙන එක.